ලංකාවේ සියලුම දෙනාට සුබෝදෑසනක්. ඉතින් අපිට බඩු වගයක් ඊයේ රාත්‍රියේ හම්බුණා නාරම්මල දම්පැලස්ස පිරිවෙනේ ස්වාමීන් වහන්සේලා දෙනමක් නීලබැම්ම පුරවරේ අපේ අසරණ විච්ච මිනිස්සුන්ට බෙදා දෙන්න ගෙනාපු බඩු ටිකක්. ඉතින් ඒගොල්ලන්ට රෑ බෝවිච්ච හන්දා බඩු ටික බෙදා ගන්න බැරි වුණා. ළමෙන් පුතේට ආගියා. ඉතින් රෑ බෝවිච්ච හන්දා බඩු ටික බෙදා ගන්න බැරි වුණා. ඉතින් අපිට ඒ බඩු ටික අපිට අපි ළඟට එක්කගෙන ආව අපේ හෙට්ටිආරච්චි මහත්මයා අපේ ගමේ කොල්ලෙක්. ඉතින් අපේ විශ්වාසී තියලා ස්වාමීන් වහන්සේලා දෙනම බඩු ටික අපිට බාර දීලා ගියා. ඉතින් ඒත් එක්ක අපේ නිමේෂණංගි චන්දන මල්ලි එකෙන්ම කිව්වා ගමේ දුප්පත් මිනිස්සුන්ට බෙදලා දෙන්න අයියා අපි බඩු ටික අරගෙන හෙට උදේම බෙදලා දෙමු කියලා. අපි ඒක ආරම්භ කරන්නයි යන්නේ. ඒත් එක්කම අපිට දංගස්සාවේ ඉන්න අපේ ටික්ක මල්ලි බඩු ටිකක් ලබා දීලා තියෙනවා. ඒ බඩු ටිකත් අපි මේ ලොරියට මෙහෙමම දාගත්තා. ඉතින් දැන් මේ අපි මේ බඩු ටික බෙදා දෙන්න ආරම්භ කරන්න තමයි යන්නේ. ඒත් එක්කම පිටින් එන මේ බඩු රැගෙන එන සියලු දෙනා අපිට කියන්නේ මට කතා කරලා කියනවා මල්ලි මේ බඩු දෙන්න බෑ ඒජි ඔෆිස් එකට ග්‍රාම නිලධාරීන්ට දෙන්න බෑ මොකද ඒගොල්ලෝ රාජ්‍ය නිලධාරී එකතු වෙලා බඩු ටික බෙදද්දී හාල් උනත් මිටි ගණන් එක එක තැන්වල ස්ටොක් කරලා තියෙද්දි පුස් කෑවට පස්සේ තමයි මේ අහිංසක ගොවියාට මේ අහිංසක මිනිස්සයාට ගෙවල් කැඩිච්ච මේ අසරණ වෙච්ච මිනිස්සයාට ලබා දෙන්නේ. ඉතින් ඒ හන්දා ඒගොල්ලෝගේ සුරතින්ම මේගොල්ලන්ගේ මේ අසරණ වෙච්ච මිනිස්සුන්ට ලබා දෙන්න කියලා තමයි ඒගොල්ලෝ මට කතා කරලා කියන්නේ. ඉතින් ඒ පොරොන්දුව අපි ඉෂ්ට කරනවා, ඒ විශ්වාසය රකින්නවා. ඉතින් ඒ හන්දා මම මේ වීඩියෝ ක්ලිප් එක ඒ ස්වාමීන් වහන්සේලා දෙනමටත් යවනවා. ඒ කියන්නේ ඒ වගේම රටේ මිනිස්සුන්ගෙන් මම ඉල්ලනවා මේ අහිංසක මිනිස්සුන්ගේ මේ ගෙවල් කැඩලා තියෙනවා. මේ කණ්ඩ වී ඇටයක් නෑ ගේ ඇතුලේ. ඒ පොඟපු වී ඇටෙත් ඇවිල්ලා අලි පුතේ මෙහාට අල්ලන්න. අලි විනාශ කරලා යනවා. ඉතින් ඒ හන්දා මං ඉල්ලනවා මේ ගමට එන්න නීලබැම්මට ඇවිල්ලා උදව් කරන්න මේ මිනිස්සුන්ට අපි සම්බන්ධ කරගන්න. අපි මේ මිනිස්සුන්ට හැමදේම සුරක්ෂිතව ඒ විදිහටම ලබා දෙනවා කියලා පොරොන්දුවෙන් සියලු දෙනාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි බඩු දීම ආරම්භ කරනවා මෙතන සිට. පුතේ පොඩක් ඉන්න. එන්නකෝ. එන්නකෝ. අර මේ කවුද කුමාරලාස්ලා කිව්වල වලට මේ හරි එහෙනම් සියලු දෙනාටම ජය වේවා. අපි මෙතනින් නතර වෙනවා. අවසන් වුණාට පස්සේ ආයෙ වීඩියෝ එකකින් හමු වෙමු. ස්තුතියි.